සුදේ පුතේ 13 වසර භූගෝල විද්‍යාව විෂයට අදාළ පාඩම් මාලාවේ ඔබේ ඊළඟ පාඩම ස්වාභාවික ආපදා සහ ආපදා කළමනාකරණය. ඔබ දන්නවා tuition.lk වෙබ් අඩවියේ මීට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ පමණක් විතරක් නෙමෙයි මේ YouTube channel එක ඔස්සේ ඔබට එය නැරඹීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ස්වභාවික ආපදා සහ ආපදා කළමනාකරණය කියන මාතෘකාව වැදගත් පාඩමක්. සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම වගේ කෙටි ප්‍රශ්න පත්‍රය සඳහාත් ඒ වගේම ඔබ ලියන රචනාත්මක ප්‍රශ්න සඳහාත් ස්වභාවික ආපදාවක් පිළිබඳ ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් වන්නට පුළුවන්. මේ පාඩමට අදාළව නිවැරදිව පිළිතුරු ලිවීමට ඔබ හැකියාව තිබිය යුතුයි. අපි බැලුවොත් විශේෂයෙන්ම මේ ආපදාව සහ උපද්‍රවය කියන එක පිළිබඳව ඔබ යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. මේක දෙකක්. ආපදාව සහ උපද්‍රවය. විශේෂයෙන්ම උපද්‍රවයක් කියන්නේ ස්වභාවික ක්‍රියාවලිය හේතුවෙන් ප්‍රජාවට හෝ දේපළවලට හා පරිසරයට හානියක් සිදුවිය හැකි සංසිද්ධියක් උපද්‍රවයක් හැටියට අපි සලකනවා. සාමාන්‍යයෙන් අධික වැස්සක් ඇති වුණොත් ඒක උපද්‍රවයක්. හැබැයි ඒ උපද්‍රවය වුණාට ඒකෙන් මිනිසාට තාම හානියක් සිද්ධ වෙලා නැහැ. ආපදාව කියන්නේ උපද්‍රවයක් මිනිස් ජීවිතය වලට, දේපළ වලට, පරිසරයට හානි සිදුවන අයුරින් සක්‍රිය වීම අපි ආපදාවක් කියනවා. අර වැස්සෙන් ගම් වතුරක් ඇති වුණා නම්, සුළි සුළඟක් ඇති වුණා නම් ඒක තමයි අපි එතෙන්දී ආපදාව කියන්නේ. ඒ නිසා මොකද්ද වෙන්නේ? ගෙවල් කඩාගෙන වැටෙන්න පුළුවන්. ගෙවල් ජලයෙන් යට වෙන්න පුළුවන්. මිනිසුන් මිය යන්න පුළුවන්. මිනිසුන්ගේ දේපළ වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අන්න දැන් ආපදාවක් සිද්ධ වුණා කියනවා. උපද්‍රවය ආපදාවක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. එහෙමනම් ලෝකයේ ස්වභාවික උපද්‍රව එහෙම නැත්නම් ආපදා මොනවද කියන එක පිළිබඳව අපි කතා කරනවා. විශේෂයෙන් උපද්‍රව අපි කතා කරන දැන් උපද්‍රව මිනිසාට බලපෑම් සිද්ධ වෙන උපද්‍රවනේ. මේ උපද්‍රව නිර්ණායක අණු අපිට වර්ග කරන්න පුළුවන්. දැන් කලාප සහ ස්වභාවයන් අනුව තියෙනවා. දැන් බහුවිධ උපද්‍රව කියලා අපි කියනවා. මොනවද බහුවිධ කියන්නේ? එක උපද්‍රවයක් එක්ක තවත් උපද්‍රව ගණනාවක් එකත් එක්ක බද්ධ වෙලා එනවා. දැන් උදාහරණයකට භූමිකම්පාවක් ඇති වෙනවා. ඒකත් එක්ක උන්න සුනාමි තරංග එනවා. දැන් මුහුදු පතුලේ ඇති වෙච්ච භූමිකම්පාවෙන් ඒවට ගොඩබිම් වලටත් ඒක දැනිලා ඒගොල්ලොන්ගේ නිවාස දෙදරලා සමහර වෙලාවට විශාල වශයෙන් හානි වෙලා ඒකම සුනාමියත් ඇවිල්ලා මිනිස් ජීවිත විනාශ කර දානවා. අවපාත සමග සුළි සුළං ඒකම ජල ගැලීම එකට එන්න පුළුවන්. එතකොට බහුවිධ උපද්‍රවයක් කියන්නේ එකම උපද්‍රවයේත් එක්ක තව උපද්‍රව කීපයක් එනවනම් ඒක අපි බහුවිධ උපද්‍රවයක් හැටියට සැලකනවා. නිශ්චිත කලාපවල සිදුවන උපද්‍රව ඊළඟට අපිට කතා කරන්න පුළුවන්. දැන් භූමිකම්පා, යමහල් විදාරණය, ටොනේඩෝ, හිමකඳු ඒවා මේ එක නිශ්චිත කලාපවල විතරයි තියෙන්නේ. දැන් අපේ රටේ ඇත්තටම ගිනි කඳු දකින්න ලැබෙන්නේ නැහනේ. හිමකඳු ප්‍රපතනය දකින්න ලැබෙන්නේත් නැහනේ. භූමිකම්පාවනොත් බොහොම අල්පයි. ඒකට ඒවා දැන් අපි ජපානය වගේ රටක් ගත්තොත් මේවා හරිම බහුලයි. මොකද ඒවා අර නිශ්චිත කලාපයට ජපානය අයිති වෙලා තියෙනවා. ඒ කලාපවල දැන් පැසිෆික් ගිනි වලල්ල වගේ ප්‍රදේශවල නිරන්තරයෙන් මේ ගිනි කඳු පිපිරීම් භූමිකම්පා සිද්ධ වෙනවා. එතකොට මේ නිශ්චිත කලාපවල සිදුවන උපද්‍රව ඒ විදිහට අපිට වර්ග කරන්න. කුමන හෝ කලාපයක ස්වභාවිකව සිදුවිය හැකි උපද්‍රව තියෙනවා. ඒ කියන්නේ ඕනම කලාපයක ඇති වෙන්න පුළුවන් සුළි සුළඟක්. දැන් අපේ රටේ ඕන වෙලාවක සුළි සුළඟක් ඇති වෙන්න පුළුවන්. අකුණු සැර ගහන්න පුළුවන්. ජල ගැලීම් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ස්වභාවික උපද්‍රව සිදුවන ශ්‍රේෂ්ඨ අණු අපිට මේක වර්ග කරන්න පුළුවන්. දැන් භූවිද්‍යාත්මක උපද්‍රව. ඒ කියන්නේ පොළව සම්බන්ධ වෙච්ච උපද්‍රව. භූමිකම්පා, සුනාමි, ගිනි කඳු, නායෑම. දේශගුණ විද්‍යාත්මක උපද්‍රව සුළි සුළං, ජල ගැලීම්, අකුණු සැර, නියඟ, හිමකඳු ප්‍රපතනය වගේ දේවල්. ඊළඟට ජීව විද්‍යාත්මක උපද්‍රව. ඒ කියන්නේ ලැබුගිනි. ජීව විද්‍යාත්මක. ඒ කියන්නේ ශාක එකට ඇතිල්ලීම, ඊළඟට අකුණු සැර වැදීම වගේ දේවල් නිසා ස්වභාවිකව ඇතිවෙච්ච ජීව විද්‍යාත්මක දෙයක් හැටියට ලැබුගිනි අපිට සලකන්නට පුළුවන් වෙන්නේ. එතකොට මෙවැනිම අපි කතා කරාම දැන් ඔබ අඳුනගත්තා මොනවද ස්වභාවික විපත් කියන එක දැන් දන්නවා. પણ මේ ස්වභාවික විපත් වලින් ගැලවෙන්න අපි හඳුනාගත යුතු චක්‍රයක් තිබෙනවා. ඒ තමයි මේ ආපදා කළමනාකරන චක්‍රය. විශේෂයෙන්ම ආපදාවක් සිද්ධ වුණාම මේ අපි කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ලෝකයා අද වෙනකොට
චක්‍රාකාර ක්‍රමවේදයකින් හඳුනාගෙන තියෙනවා. මේ දැන් ආපදාව සිද්ධ වෙන අවස්ථාව. මේ ආපදාව සිද්ධ වුණාම අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ ඊට. ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවක් තියෙනවා. හදිසියෙ ඇතිවෙච්ච දෙයක් දැන් මේ නිසා ප්‍රතිචාර ඉක්මනින් දැක්විය යුතුයි. ඊළඟට අපි යථා තත්ත්වයටපත් කරන්න ඕනේ නැවත මේ ජන සමාජයේ භෞතික පරිසරයේ යථා තත්ත්වයටපත් කරන්න ඕනේ. ඊළඟට මේ වගේ ආපදාවක් ආයි ඇති නොවන විදිහට ඒ බලපෑම අවම කිරීම සඳහා ක්‍රමවේද ගන්න ඕනේ. අවම කිරීම. ඊළඟට හතරවෙනි අවස්ථාව පෙර සූදානම. ආපදාවක් එන්න කලින් අපි සූදානම් වෙන එක පෙර සූදානම. කොටස් හතරක් ඔබ අඳුනගත්තා. ප්‍රතිචාර දැක්වීම, යථා තත්ත්වයටපත් කිරීම, අවම කිරීම හා පෙර සූදානම කියන අවධි හතර. මේ අවධි හතරේදී මේ චක්‍රයේ අවධි හතරේදී අපි මොනවද කරන්නේ? පෙර සූදානම කොහොමද අපි සිද්ධ වෙන්නේ? විශේෂයෙන්ම ආපදාවන්ට බලපාන හේතු හා ආපදාව සම්බන්ධයෙන් අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් කාලගුණ අනාවැකි ප්‍රකාශ කරනවානේ. එතකොට යම් ආපදා පිළිබඳ කල්ැතිව කියනවා. දැන් බුරවි සුලිසුලන් එන්න කලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒක අපිට කිව්වනේ. එතකොට ඒට ප්‍රතිචාර දැක්වීමට හා ආපදා සමග දිවි ගෙවීමට හැකිවන පරිදි කටයුතු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් නායෑමක් ඇති වුණාම දේශගුණික වශයෙන් හා භෞතික භූදර්ශනය ඇසුරින් වෙනසක් වෙනවා නම් ඒවා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශ මගින් මේවා නිරන්තරයෙන් අධ්‍යයනය කරනු ලබනවා. ඊළඟට මේ විදිහට හඳුනා ගැනීමෙන් ආපදාවට ශක්තිමත්ව මුහුණ දීමට අපිට හැකියාව ලැබෙනවා වේලාසනි නම්. අවදානම අවම කිරීමේ වැඩසටහන් මේ මගින් සකසන්න පුළුවන්. දැන් බුරවි සුලිසුලඟ එනකොට නැගෙනහිර වෙරළේ ජනතාව දැනුවත් කළානේ මේ තාවකාලික නිවාස වලින් ඈත්වන්න, ගස්වල අතු කපලා කඩාගෙන වැටෙන නියමිත ගස් කොළන් තියෙනවනේ ඉවත් කරන්න. ඉතින් මිනිස්සු ඒවට සූදානම් වුණා. එතකොට අර හාපු හානිය අවම වුණා. ඊළඟට ජනතාව දැනුවත් කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ එකතුවක් සඳහා හදිසි අවස්ථාවක ප්‍රයෝජන ගැනීමට තැබීම. විශේෂයෙන්ම ගෙදර ආපදා පෙට්ටියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ Tamanට අත්‍යවශ්‍යම ලිපි ලේඛන ටික, බෙහෙත් ටිකක්, සරල මේ ඇඳුමක් පැළඳුමක් ඒ දේවල් අරගෙන මේ පෙට්ටියත් අරන් ඉතා ඉක්මනින් නිවසින් බැහැරට ගිහිල්ලා ආරක්ෂිත තැනකට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සංනිවේදන මාධ්‍යයන්ට සවන් දීම, අනතුරු සංඥා වලට සවන් දීම ආදී දේවල් තුලින් හැකියාව තිබෙනවා පෙර සූදානම වීම සඳහා. ඊළඟ අවස්ථාව මේ ප්‍රතිචාර දක්වන. කියන්නේ ආපදාව සිද්ධ වෙලා දැන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. මෙතෙන්දි මොකද කරන්නේ? ආපදාවන්ට ගොදුරු ජනතාවගේ මූලික ආරක්ෂාව සහ සහනාධාර අවශ්‍යතා සැපීම සඳහා සහාය වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සැකසීම මේ අවස්ථාවේ සිද්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රතිචාර දැක්වීමේදී ඒ ආපදාවට අනුව ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්. දැන් නායෑමක් නම් අනතුරු ඇඟවීම සහ බේරා ගැනීම, ආරක්ෂාව සහතික කිරීම, අනතුරු ලක් වූ අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, හැකියාවක් ඇත්නම් භෞතික දේපල ඉතා ඉක්මනින් ඉවත් කිරීම, ජනතාවට තාවකාලික නිවාස ආහාර පාන සපයලා දෙන්න පුළුවන්, අලාභහානි තක්සේරු කරන්න පුළුවන්, ඊළඟ ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවෙන් පස්සේ එනවා යථා තත්ත්වයටපත් කිරීමේ අවධිය. මෙතෙන්දි මොකක්ද අපි කරන්නේ? ආපදා අවධානම අවම කර ප්‍රජාව නව තත්ත්වයකට යොමු කිරීම සහ ඒ සඳහා දිරිමත් කිරීම සිදු කරන අතරතුරදීම ආපදාව මුහුණ දුන් ප්‍රජාවේ ජීවන තත්ත්වය පෙර තිබූ තත්ත්වයට හෝ ඊටත් වඩා වැඩි දියුණු තත්ත්වයකට ගෙනීමට ක්‍රියා කිරීම තමයි යථා තත්ත්වයට පැත් කිරීම කියලා කියන්නේ. විශේෂයෙන්ම නායෑමක් වගේ අවස්ථාවක නම් ආපදාවට ගොදුරු ජනතාවගේ ශාරීරික මානසික සෞඛ්‍ය මට්ටම යලි යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරන. දැන් සුනාමියෙන් විශාල වශයෙන් එහෙම වුණානේ. දෙමව්පියන්ට දරුවෝ නැති වුණා, දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. එතකොට ඒ අයගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ඉහළ නංවන්නට යම් ක්‍රමවේද ගන්නට ඕනේ. හානි වූ නිවාස යටිතල පහසුකම් తాවකාලිකව මෙන්ම ස්ථිර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම යටිතල පහසුකම් විනාශ වෙන්න පුළුවන්. විදුලිය, ජලය, ඊළඟට දුරකථන සංනිවේදන ජාලා දැන් සුනාමි අවස්ථාවේ මේ සියල්ල විනාශ වෙලා ගියා. ඒක ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊට වඩා දරුණු ඛේදජනක ඉරම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආපදාවට මුහුණ දුන් ප්‍රජාවගේ ජීවන තත්ත්වය පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි දියුණු තත්ත්වයට පත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම තමයි වඩාත් සුදුසු. මොකද මිනිස්සුන්ගේ මානසික මට්ටම දුර්වල වෙලා තියෙන තිබුණු තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් උදා කර දෙන්න තමයි ඒ අයට උමනා වෙන්නේ. සමහරට තිබුණේ පොල්ලතු පැලක් වෙන්න පුළුවන්. සුනාමියෙන් ඒක විනාශ වෙලා වෙන්න පුළුවන්. ඔවුන්ට එහෙමනම් නව නිවසක් ලබා දෙන්න කටයුතු කරන්න වෙන්න පුළුවන්. ඒකට ජීවන තත්ත්වය උසස් කිරීමත් වඩාත් වැදගත්. ඒ විතරක් නෙමෙයි ඊළඟ එකේදී අපි කතා කරනු ලබන්නේ අවම කිරීම.
මේ අවම කිරීමේදී විශේෂයෙන්ම උපද්‍රව මැරලීමෙන් හා හැකියාවන් ගොඩනැගීමෙන් ආපදාවන්ට ගොදුරු වීම ඉඩකඩ අවම කිරීම මෙහිදී අපේක්ෂා කරනවා. මේ ආපදා කළමනාකරණ චක්‍රය තුළ අවම කිරීමට ක්‍රියා ගන්නා ක්‍රියාමාර්ග ඉන්පසු එළඹෙන පෙර සූදානමටත් ඉතා වැදගත් කාර්යයක් සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම මේ අවදානමට පෙර අවදානම තක්සේරු කිරීම අනතුරු ඇඟවීමේ පද්ධති සව කරන්න පුළුවන් සයිරන් නලා වගේ ඒවා සවි කරලා තියෙනවානේ. අවදානම අවම කිරීමේ මෙවලම් හඳුනා දෙන්න පුළුවන්. අවම කිරීමේ පූර්ව සූදානම් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් සමහරවිට සුනාමි පෙරහුරු අභ්‍යාස සිද්ධ කරනවා. ඒ වගේ අවදානමට පෙර ජනතාව දැනුවත් කිරීම හා ප්‍රජා සහභාගීත්වයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒකට දැන් මීට පෙර සුනාමි වගේ කේන්ද්‍රජනක අවස්ථාවකට මුහුණ දීලා අපේ රටේ මිනිස්සු තිබුණේ නැහැ. ඒ හින්දා ඒ අවදානම දැනන් හිටියේ නැහැ. දැන් මේ දැනුවත් කිරීම තුළින් ඒ අවදානම දෙන්න පුළුවන්. ඊළඟට ආපදා අවස්ථාවේදී අනතුරු ඇඟවීම හා බේරා ගැනීම, හදිසි ක්‍රියාකාරකම්, ශක්තිමත් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් හදන රාජ්‍ය ආයතන, පෞද්ගල ආයතන සියල්ල එකතු කරලා ආපදාවෙන් පස්සෙත් යම් කිසි විදිහක මේක අවම කිරීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ආපදා හානි තක්සේරු කර ඒවාට පිළියම් ඉදිරිපත් කිරීම, දැනුවත් කිරීම, සංවර්ධනය ඉදිරියට කරගෙන යාම ආදී දේවල්. මෙන්න මේ වගේ දිහා බැලුවහම අපිට පේනවා පැහැදිලිවම ස්වභාවික විපත් ලෝකයේ ඕනෑම තැනකම ඕනෑම ආකාරයකට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒවයින් මිදෙන්නට ආපදා කළමනාකරණ චක්‍රය තුලින් අපිට ශක්තිමත්ව නැවත නැගී සිටින්නට හැකියාව තිබෙනවා. මේට අදාළ ප්‍රශ්න පත්‍ර tuition.lk වෙබ් අඩවියෙන් ලබා ගන්න. ඒවට සාර්ථකව පිළිතුරු ලියමින් මේ වීඩියෝ නරඹන ගමන් ඔබේ ජයග්‍රහණය වැඩි දියුණු කරගෙන ඒ සාමාර්ථයට යන්න ඔබට ශක්තිය ඇති කරන්න ඔබට ආයුබෝවන්.